කොත්මලේ සංචාරයට ආපු අපිට ඊළඟට යන්න තියෙන තැන තමයි කොත්මලේ ජලාශයට යට වෙලා කාලෙන් කාලෙට එළියට එන අපේ යටගිය විහාරය. ඒක බලන්න තමයි අපි දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කඩදොර ප්‍රදේශයේ පිහිටලා තියෙන මේ විහාරය බලන්න ගොඩක් කට්ටිය එනවා. ගොඩක් සංචාරක පිරිස් මේ පැත්තට එනවා කියලා අපිට පේනවා. ඉතින් අපි ඊළඟට යන්න හදන්නේ එහෙට තමයි. එහෙට ගිහිල්ලා අපි එහෙ සංචාරය කරලා ඒක නරබලා මැද පුදාගෙන එන්න තමයි යන්නේ. එහෙනම් අපි යමු. කැලෑ ප්‍රදේශයේ මග ඇරලා දැන් අපි ඇවිල්ලා තියෙන්නේ අපි එන්න ඕන තැනට. ඉතින් අපිට පේනවා ලස්සන පරිසරයක්. අපිට පේනවා ලස්සන තැනක්. ඉතින් වටේ පිටෙන් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. මේ දවස්වල වියලි කාලගුණයෙන් හින්දා කොත්මලේ ජලාශය මේ වෙදි හිඳිලා තියෙන්නේ. ඉතින් ඒක හින්දා මේ දවස්වල මේ තැන්වල අපිට දක්නට ලැබෙනවා අපේ යටගිය විහාරය. ඉතින් ඒත් එක්කම ස්වභාව සෞන්දර්ය විඳින්න පුළුවන් වෙනවා අපිට. ඉතින් අපි ඇවිල්ලා තියෙන්නේ මේ දේවල් නරඹන්න. අපි ඇවිල්ලා තියෙන්නේ මේ දේවල් විඳින්න. අපි ජීවත් වෙන්නේ මේ දේවල් බලන්න, දකින්න. අපි මේ තැන්වල ඇවිදලා බලමු කොහොමද මේ තැන් තියෙන්නේ. අපිට බලන්න ඕන තැන් විදිහට මේවා තියෙන්නේ කොහොමද කියලා බලන්න අපි යමු. ලස්සන කොත්මලේ ජලාශය අපිට දක්නට ලැබෙනවා. ඉතින් මෙහි තිබ්බේ තනිකර ගම්මාන. බිහි වෙලා තිබ්බ ගම්මාන ඔක්කොම ජලාශය බිලිගත්තා. ඉතින් එදා ඉඳන් මේ වෙනකම් මේ ජලාශය තමයි රැව් පිළි රැව් දෙන්නේ. ඉතින් අපිට මේ වටෙන් දකින්නට ලැබෙන ස්වභාව සෞන්දර්යය මෙතෙන්ද විඳින්න ඕනෑම කෙනෙක්ට දැනෙනවා. ඉතින් ඕන කෙනෙක්ට විඳින්න පුළුවන්. ඒ වගේම අපිට එහා පැත්තෙන් පේනවා අපි බලන්න ආපු අපේ යටගිය විහාරය. ඉතින් ලස්සන මූර්ති නිර්මාණයක් අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම මේ වෙද්දී කාලානුරූපීතව මේ දේවල් නැති වෙලා යමින් පවතිනවා. ඉතින් අපිට මේ දේ දැක ගන්න පුළුවන් වෙනවා මේ වෙලාවේ. වට පිටේ ලස්සනට අපිට පේනවා හැමතැනම ජලය. මේ ජලය හැමදේම ආයෙත් යථා තත්ත්වයට පත් වෙනවා. මේ දවස්වල වියලි කාලගුණයෙන් හින්දා මේ හැමදේම අපිට දකින්නට පුළුවන් වෙනවා. මේ තමයි අපේ ලංකාව. මේ තමයි අපේ ස්වභාව සෞන්දර්යය. විහාරය වෙනුදා.